මේ මොහොතේත් අපි විශේෂයෙන්ම පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් හුස්ම වැඩසටහන තුළින් හලාවත රෝහලට 46 ලක්ෂයක් වටිනා රුධිර කාන්දු පෙරන යන්ත්‍රයක් ජංගම ආරෝ ප්ලාන්ට් එකෙත් එක්ක පරිත්‍යාග කරා. ඒක අපි මේ විශේෂයෙන්ම සුලි කුණාටුවෙන් අසහනයට පීඩාවට පත් වුණු බල ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉහළ නංවන්නට කරන වැඩසටහනක්. මොකද පැහැදිලිවම අපි කියන්නට ඕන අපේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය අපි මේට වැඩි දියුණු කරන්නට ඕන. ඉහළ මට්ටමකට ගෙනෙන්නට ඕන. නිදහස් සෞඛ්‍ය නොමිලේ ලබා දෙන සෞඛ්‍ය සේවාව අපි ඒක රජයේ රෝහලට සීමා කරන්නට ඕන. සමහර විට අපිට අහන්නට ලැබෙනවා බොහෝ ගිලන් වෙච්ච රෝගීන්ගෙන් රෝහලට ඇවිල්ලා තුණ්ඩුව ගන්නවා, ප්‍රිස්ක්‍රිප්ෂන් එක ගන්නවා. හැබැයි බෙහෙත් ටික ගන්නට පෞද්ගලික ෆාමසියට ගිහිල්ලා අතින් සල්ලි දීලා තමයි බෙහෙත් ටික ගන්න කියන්නේ. ඒක නිදහස් සෞඛ්‍ය නෙවෙයි. ඒක නොමිලේ සෞඛ්‍ය නෙවෙයි. අපේ රටේ තියෙනවා සුබසාධන රාජ්‍යයක්. ඒ සුබසාධන රාජ්‍ය අපේ රටේ පමණක් නෙවෙයි එක්සත් රාජධානියෙත් තියෙනවා, බ්‍රිතාන්‍යයෙත් තියෙනවා. ඉතින් ඒ සුබසාධන රාජ්‍ය තුළ නොමිලේ සෞඛ්‍ය සේවාව, ඒ වගේම නොමිලේ අධ්‍යාපන සේවාව මේවා ඉතාමත්ම ඉහළ මට්ටමකට ගෙනෙන්නට කටයුතු කරන්නට ඕන. හලාවත රෝහල ගත්තාම අපිට දැනගන්නට ලැබුණා පසුගිය සුලි කුණාටුව නිසා, ගම් වතුර තත්ත්වය නිසා ලක්ෂ 6000ක් වටිනා උපකරණ අහිමි වුණයි කියලා. ඒ කියන්නේ මිලියන 600ක්. CT ස්කෑනර් යන්ත්‍ර, ඒ වගේම හිමෝඩයලිසිස් මැෂින්ස්, ඒ වගේම ඇනස්තටික් මැෂින් එක ඇතුළුව මිලියන 600ක්, ලක්ෂ 6000ක් වටිනා වෛද්‍ය උපකරණ අහිමි වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපි උපරිම උත්සාහයක් දරනවා මේ කැඩී බිඳී ගිය රෝහල් පද්ධතිය ගොඩනගලා ලක්ෂ ගණනක් ප්‍රතිකාර ලබන මේ නිදහස් සෞඛ්‍ය, මේ නොමිලේ සෞඛ්‍ය සේවාව උසස් මට්ටමකට ගෙන එන්නට අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම අපි දකිනවා සෞඛ්‍ය කියන්නේ ජනතාව සතු අයිතියක්. ඒක මානව අයිතියක්, ඒ වගේම මූලික අයිතියක්. ඒ නිසා අපේ පැත්තෙන් අපිට බලයක් නැtei විපක්ෂයේ ඉන්නේ කියන කතන්දරේ කියන්නේ නැතුව අපිට පුළුවන් ප්‍රමාණයෙන් කුඩා පරිමාණයෙන් හෝ අපි අපේ රට ගොඩනගන්නට අද එක්සත්ව අපේ ක්‍රියාදාම ඉෂ්ට සිද්ධ කරනවා. විශේෂයෙන්ම අපි ආයාචනාවක් කරනවා මේ සහන ක්‍රියාවලිය සහ මුලින්ම නිර්දේශපාලනීකරණයට ලක්විය යුතුයි. මට ආරංචි වුණා බොහෝ දෙනෙක් මගෙන් කතා කරලා ඇහුවා මේ සහන ලබා ගන්නට ප්‍රජා ශක්ති කමිටුවල අනුමැතිය අවශ්‍යද කියන කාරණාව. මොකද එයා දැකලා තියෙනවා මේ කවුරු හරි දේශපාලන බලවතෙක් රජයේ ප්‍රබලෙක් එවන් දෙයක් ප්‍රකාශ කරන. ඇත්ත වශයෙන්ම ප්‍රතිලාභ ලැබීමට ඒකේ සහතිකය අවශ්‍ය වන්නේ රාජ්‍ය නිලධාරීන්ගෙන් පමණයි. ප්‍රාදේශීය ලේකම්, ඒ වගේම ග්‍රාම නිලධාරී, ඒ වගේම සමෘද්ධි නිලධාරී, ඒ වගේම ආර්ථික සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පරිශ්‍රණ නිලධාරී, ඒ වගේම පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමිය ඉන්නවා වසම් කීපයකට එක්කෙනා බැගින්. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකට මම දන්න ආකාරයට ආපදා නිලධාරීවරයෙක් ඉන්නවා ප්‍රාලේ කොට්ටාසයකට එක්කෙනා බැගින්. මේ යනාදි වශයෙන් රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයක් තියෙනවා. ඉතින් මේ රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය තමයි මේ නිර්දේශ කටයුතු ක්‍රියාත්මක කරන්නට ඕන. එහෙම නැතුව මේ සිවිල් පුරවැසියන් නිර්දේශ ලබා දෙන්නට අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම කවුරු හරි කියනවා නම් වෙනත් සිවිල් කමිටුවල ප්‍රජා ශක්ති කමිටු හෝ වේවා, වෙනත් ශක්ති කමිටු හෝ වේවා, ඒවායේ අනුමැතිය අවශ්‍යයි කියලා ඒක ඇත්ත වශයෙන්ම අපි දකින්නේ මේ සහන ක්‍රියාවලිය වෙනත් අතකට යොමු කිරීමක්. නිසා මේ සහන ක්‍රියාවලිය අපි ක්‍රියාත්මක කරන්නට ඕන නිර්දේශපාලනීකරණයට ලක්වුණු පිරිසිදු වග වෙන වග කියන යාන්ත්‍රණයක්